මේක ලෝක විනාශය. මේ ලෝකේ තුල රටවල් තුල විනාශ වෙමින් යනවා. මුළු ලෝකෙම බරපතල ගැටුම් සහිත තත්ත්වයක් ඇති වෙනවා මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික විපත් නිසා. ඒක හේතු කොටගෙන 2030ට ලොව විවර්ෂාගස්සේ 700 කෝටියක් වැළලී පස්සස්සේ 2030 මීට වඩා ගැඹුරුයි දරුණුයි. 2030 කියන්නේ බොහොම භයානක කාල පරිච්ඡේදයක් ලෝකයට. අතලොස්සකට විලිබිය ඇත මේ ඇස්සේ පසලොස්සකට තව සමහරු එලි බැස්සේ. ඒක හේතු කොටගෙන 2030ට ලොව විවර්ෂාගස්සේ 700 කෝටියක් වැළලී පස්සස්සේ. ඒක ලෝක විනාශයක් කියන එක නිවැරදි. ඔය මේ කල්ප විනාශයක් එහෙම නෙවෙයි. මේක ලෝක විනාශයක්. ලෝක විනාශනන්ත සිදු වෙනවා. දැන් නොයෙක් මායා ශිෂ්ටාචාරය විනාශ වෙනවා. මිසර ශිෂ්ටාචාරය, නයිල් ශිෂ්ටාචාරය නේ යනවාද? අනුරාධපුර ලංකාවට අනුරාධපුර ශිෂ්ටාචාරය, පොළොන්නරු ශිෂ්ටාචාරය, හයිද? දඹදිව ශිෂ්ටාචාරය, කෝස්ටේ ශිෂ්ටාචාරය. වනාදීසේ මේක ස්වභාව ධර්මයේ න්‍යායක්. ලෝක විනාශ ගැන අපි අහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියා දීලා තියෙනවා. අනික කවුරු දැනන ගත්තත් ඒවා ඇත්ත. දැන් මේ වෙමින් යනවා. ඉතින් මං කියනවා මම දකිනවා 2020 මම වේලපහ තියලා කිව්වා මෙහෙම විශාල මුළු ලෝකෙම මේ ප්‍රශ්නයක් ඇති වෙනවා. මුළු ලෝකෙම බරපතල ගැටුම් සහිත තත්ත්වයක් ඇති වෙනවා මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික විපත් නිසා. තීත්‍ය නිසා ගොවේල පහකුවා ඒකත් සමග තමයි මම කිව්වේ 2030 මීට වඩා ගැඹුරුයි දරුණුයි. 2020 ස්වාමීන් වහන්සේ පෙරහුරුවක්ද ස්වාමීන් වහන්සේ පෙරහුරුවක් හැටියටයි කියන්නේ. අද ඒවා ඇති වෙන සාමාන්‍ය සරල සිදුවීමකට පෙර ඇති වෙන හැඟවීම. මේක හැඟවීමත් සමග ඉදිරියේ පරිස්සම් වෙන්න ඕන. තවත් හැඟවීම් ඇති වෙයි. නොයෙක් සිදුවීම් සුනාමිත් එකක් නේ. ඒත් හැඟවීමක්. මේ ලෝකයට අනතුරක් කියන හැඟවීම් පමණයි එන්නේ. එහෙම හැඟවීම් ගිහිල්ලා දැන් සුනාමිය කියන එක එක්තරා ප්‍රදේශයකටනේ කොට උනේ. දැන් කොරෝනා මුළු ලෝකෙටම කොට වුණා. මම ලෝකෙටම කොට වෙච්ච එක තමයි කිව්වේ 2020 මෙහෙමයි කියලා. එතකොට 2030 දී කාට හරි කියන්න පුළුවන් නම් එහෙම වෙන්නේ නැහැ කියලා. එච්චරයි. මට ගැටලුවක් නැහැ. මම කියනවා 2030 දී බුද්ධිමත් ජනතාවට ප්‍රවේශම් සහිත පෙර සූදානම්කින් ඇතුව 2030ට ලෝක ජනතාව මුහුණ දිය යුතුයි. ඒක ඉතින් මම කිව්වට තේරුම් ගන්න යුතු කොටස් ඉන්නනේ මේවනේ. එහෙමයි. ඇත්තටම අපි හමුවේ 2030 දී මොකද්ද මේ වෙන මහ විනාශය? 2030 දී වෙන විනාශය තමයි දැන් අපි අනුරාධපුරය වගේ අපේ ලංකාව ගම්ම අපි ඉස්සෙල්ලා ලෝකෙත් එච්චරයි. ලෝකෙට සංසන්දනය කරගන්න ඕන කෙනෙක් ලංකාව ගැන කිව්වහම. අයිද අපිට ඇති වුණා නොයෙක් අනුරාධපුර රෙමේ මේ ශිෂ්ටාචාරයුගේ නැති වෙලා විනාශ වෙලා ගියානේ අපිට. නැති වෙලා නැවතත් ඇති වෙමින් යනවා. නැවතත් ඇති වෙනවා නැවතත් ඇති වෙමින් යනවා. ඒකට 2030 දී වගේ ලෝකේ පුරා දෙයක් ඇති වෙනවා. අද මේ ඇති වෙන එක මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික විපත් ස්වභාව ධර්මයට එරෙහිව මිනිසා යෑම නිසා ස්වභාව ධර්මයේ විසින් මිනිසාට එරෙහිව පහර දීමක් මිනිස් ක්‍රියාකාරකම් මුල් කරගෙන ස්වභාවික දේවල් මුල් කරගෙන මිනිසා විසින් කරපු විනාශය මිනිසාටම දඬුවම් ලැබෙන ක්‍රමයක්. ඒක 2030ට මම මෙහෙම කියමු. දැන් අනුරාධපුර යුගයේ ඒ යුගයේ පාර පැරණි යුගයේ අපේ මුතුන් මිත්තලගේ යුගයටම ගමු. බොහොම සීලාචාරයිනේ. සිල්වත් මිනිස්සු හිටියේනේ. එහෙමයි. බොහොම ධාර්මිකයි. අන්සතු දෙයක් ගන්න මේ පන්ත සීලයට ගැඹුරු වෙලා හිටපු ජනතාවක් හිටියනේ. දැන් ඒ අවසන් වෙලා ඒ යුගයේ අවසන් වෙලා ගින් තියෙන්නේ. දැන් අලුත් අවිචාරවත් සමයක් ලැබුණානේ. අතන විචාරවත් බුද්ධියෙන් යුක්ත මිනිස්සු. දැන් අවිචාරවත් සමයක්. ඉතින් අවිචාරවත් සමය තුල මෙන්න මෙහෙම මම කියන්නම්.
14කට විලිබිය ඇත මේ ASCII. එහෙනම් මෙන් 14කටයි විලිබිය තියෙන්නේ මෙතන. මේ අවිචාර වසමේ 15කට තව සමහරු ඉලි බැස්සේ. තවත් පිරිසක් 15කට විතරක් එලි බහිනවා. නෑ එහෙම 15කට එලි බහලා හරියන්නේ මුළු ජීවිතේ පුරාම අපි ධර්මයේ ඇදලා තියෙනෝනේ. මොහොතක් පාසා ධර්මානුකූල වෙලා තියෙනවා. නෑ දැන් අවිචාර වසමේ වෙලා තියෙන්නේ මොකද්ද? 14කට විලිබිය ඇත මේ ASCII 15කට තව සමහරු එලි බැස්සේ. ඒක හේතු කොටගෙන 2030ට ලොව අවිවර්ෂා ගස්සේ 700 කෝටියක් වැළලී බස් ASCII. අද එහෙනම් 2030ට ලොව අවිවර්ෂා ගස්සේ ඉස්සර මම කුඩා කාලේ හොඳට ජනතාවට මේවා සිහිපත් වෙයි කියනකොට අපේ ධර්මය අවබෝධ කරගත යුතුයි. ජනප්‍රිය ධර්ම දේශනා නෙවෙයි. අපේ සැබෑම මුඛ පරම්පරාවෙන් එන සංසිද්ධි හරි ප්‍රබලයි. මම කුඩා කාලේ ධර්ම දේශනාවක් අහම්කම් දුන්න මගේ ගමේ පන්සලේ. ඒ ධර්ම දේශනාවේදී නායක හාමුදුරුවෝ කියා දුන්නේ මුරුක්සන් වරුසාවක් ගැන කිව්වා. එහෙමයි. මෙහෙම මුරුක්සන් වරුසාවක් වහිනවා, ඒ වැස්සට තෙමෙනවා, තෙමුනහම කැපිලා කෙටිලා යනවා මිනිස්සු. ඒක මුරුක්සන් වරුසාව කියන එක අවි වරුසාවක් හැටියට සඳහන් කරේ. මේ අවි වරුසාවට කැපිලා කෙටිලා නැසලා මිනිස්සු ගල්ලෙන් වලට රිංගනවා. රිංගලා මිනිස්සු එකෙන් බේරෙන්න උත්සාහ ගන්නවා. නැති අය වරුසාවට දෙමිච්ච අය නැත්නම් අවි වරුසාවක්නේ. එහෙමයි. වරුසාවකින් තෙමෙනවනේ. අවි වරුසාවෙනුත් තෙමුණා. ඒ කියන්නේ ඒකෙන් කැපිලා කෙටිලා යෑමක් කියන්නේ නේ. විනාශ වෙලා. විනාශ වීමක්. අයිත් එතකොට මේ අවි වරුසාවක් කියලායි ওই මුරුගන්සන් වරුසාවට සඳහන් කළේ ඒ ධර්ම දේශනාවේදී. ඉතින් මෙන්න මේ අවි වරුසාවක ඇවිල්ලා විශාල විනාශයක් සිදු වෙන්නේ කියලා එදා ධර්ම දේශනාවක් කරා. පන්සලේ හිටපු නායක හාමුදුරුවෝ. ඉතින් මගේ තරමට මට තේරෙන්නේ නැහැ. මං ගෙදර ඇවිල්ලා අම්මගෙන් ප්‍රශ්න කරා අම්මේ මොකද්ද මේ අවිවරුසාව කියන එක? මගේ තේරෙන හැටියට මට තේරෙන්නේ එහෙමයි. අනේ අම්මේ කැචි පොරෝ මන්නා පිහි වහිනවද? ඉතින් මං දැක්කේ ආයුධෝවනේ. එහෙමයි. ගෙදර තියෙන්නේ කැචි පොරෝ මන්නා උදළු වට ආයුධ කියලා කිව්වනේ. ඉතින් අම්මේ මේ වගේ දේවල් වහිද මේක වෙන්න පුළුවන් දෙයක්ද? මෙහෙම අවිවරුසාවක් කිව්වේ. අනේ පුතේ මට දෙන්නේ නැහැ. අපි හවුදරගෙන් ආවු. නැවත පාරක් ගිහිල්ලා ආයි දවසක හාමුදුරනේ යහුවා මේ ළමයා මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අපේ හාමුදුරනේ හාමුදුරන්ටත් ඒකට වැඩි උත්තරයක් දෙන්න තරම් තියුනේ නැහැ. අපි එහෙම හිතමු ධර්ම දේශනාවේ නම් තියෙන එකට කැපිලා කෙටිලා ඇයි සමහර විට වරුසාවේ තියෙන විසක් වෙන්න පුළුවන් ගල් වෙනකට තව පිරිසක් රින්ගන්නේ මේ ඒකෙන් බේරෙන්න ගල් වෙනට වහි වරුසාවල් වහින්නේ නැහැ නේ. ඒක නිසා එහෙම බේරීමක් තමයි ඔහොම තමයි පොතේ තියෙන්නේ. මම දන්න හැටියට ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ අවිවරුසාවක් කියන එක තමයි. ඒක වැඩි වස්සක් වෙන්න පුළුවන්. ඒක මොකක් හරි දෙයක් ඇති. කොහොමයි මට උත්තරේ දෙන්නේ. නමුත් එදා කාලීනව ඒ හාමුදුරන්ටත් ඊට එහා උත්තරයක් දෙන්න බෑ මොන තරම් බුද්ධිමත් වුණත්. මොකද අනික පිළිබඳ අවබෝධයක් තිබුණේ නෑ එදා. එහෙමයි. ඉතින් එහෙනම් මේ මමත් දැන් කියන්නේ 2030ට ලොව අවිවරුසා ගැස්සේ